ඉතාමත්ම කනගාටුදායක පුවතක් අපිට ආරංචි වෙලා තියෙනවා මොනරාගල බුත්තල ප්‍රදේශයේ පාසලක මැරතන් ක්‍රීඩා සඳහා පුහුණු වෙච්ච පාසල් දරුවෙක් හදිසි රෝගාතුර වෙලා මරණයට පත් වෙලා තියෙනවා. එන්නේ මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි දේවල් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ තුනම එකතු වෙලා සකස් කරපු ජාතික වැඩසටහනක් තියෙනවා. මේ සම්බන්ධව ක්‍රීඩා වෛද්‍යවරු සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ ඇසෝසියේෂන් එක නැත්නම් සංගමය ස්ලැස්මා කියලා අපි කියනවා. ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයමක එකතු වෙලා රට පුරා වෛද්‍යවරු එකතු කරගෙන කරපු තියෙන පුහුණු වැඩසටහනක් තියෙන වෛද්‍යවරු සඳහා ඒ පුහුණු වැඩසටහන යටතේ රටේ වෛද්‍යවරු 1000කට වඩා මේ වෙනකොට රට පුරා මේ සම්බන්ධව පුහුණු කරලා තියෙනවා. කොහොමද ක්‍රීඩාවකට සූදානම් වෙන දරුවෙක්ගේ හදවත සහ පෙනහළු මේ ආශ්‍රිත තියෙන රෝගාබාධ හඳුනා ගන්න කියන එක. ඒ කියන්නේ අපි මේකට කියන impending sudden cardiac death එකක්. ඒ කියන්නේ හදිස්සියේ වෙන හදවත මිය යෑමේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික වෛද්‍ය පරීක්ෂණ කරන විදිහ අපි රට පුරා වෛද්‍යවරු 1000කට වඩා මෙනකොට පුහුණු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය එකතු වෙලා. එතකොට මේ වෛද්‍යවරු ගාවට ගිහිල්ලා පුළුවන් මේ ස්කෝලවල නැත්තම් ක්‍රීඩා සමාජවල මොනවා හෝ ක්‍රීඩාවකට සම්බන්ධ වෙන දරුවෙක් මීට කලින් ක්‍රීඩා කළා නැත්තම් කලින් මතු නොවුණු යම් ආබාධයක් ඔබ ක්‍රීඩාවේදී ආවනම් මේ වෛද්‍යවරු ගාවට ගිහිල්ලා මූලික පරීක්ෂණ ටික කරලා තමන් ක්‍රීඩාවට සුදුසුද කියන එක අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න ඕනේ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැසට් එකක් ගහලා තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රීඩා සඳහා සහභාගීවීමට පෙර වෛද්‍යවරියෙක්ට පෙන්නලා මේ අවශ්‍ය කරන මෙඩිකල් එක ගන්න කියන එක. ඒ සඳහා රට පුරා තියෙන ක්‍රීඩා වෛද්‍ය ඒකකවල, ඒ කියන්නේ රජයේ රෝහල් වල තියෙන ක්‍රීඩා වෛද්‍ය වල ඒකක වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන ක්‍රීඩා වෛද්‍ය ඒකකය සහ ඒ වගේම මෙම පුහුණුව ලබාගත් වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ඩිස්පෙන්සරි වලින් පවා ඔබට පුළුවන් මේ පරීක්ෂණ ටික කරගන්න. අවශ්‍ය වෙන්නේ ECG පරීක්ෂණයක් කරගන්න එක සහ වෛද්‍යවරයා හම්බෙලා අවශ්‍ය කරන ඒ වෛද්‍ය පරීක්ෂණයට යොමුවීම පමණයි. මෙතෙන්දී මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ මතුවෙන ගැටලු හඳුනාගෙන විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කිරීම එම වෛද්‍යවරු විසින් සිදු කරනවා. ඉතින් මෙතෙන්දී යන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. යම් හේකින් ඔබ අඳුරගෙන විශේෂඥ වෛද්‍ය කෙනෙකුට යොමු කරොත් එම වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් ගිහිල්ලා අදාළ පරීක්ෂණ ටික කරගෙන ඒ අවශ්‍ය කරන තහවුරීම අරගෙන මිසක් ඔබ ක්‍රීඩාවේ යෙදෙන්න යන්න එපා. මොකද අපි මේ කුඩා වයසේදී මේ වගේ තත්ත්වයන් හඳුනා ගත්තොත් අපිට පුළුවන් මේ වගේ අනතුරු වෙන එක වළක්වා ගන්න ක්‍රීඩාවේ යෙදීම නිසා සිදුවෙන මේ අනතුරු වළක්වා ගන්න. ඊට අමතරව මේ අවස්ථාවේ මේ කාලේ රටේ තියෙන ඉතාමත්ම දැඩි උණුසුම් කාලගුණයක් මේ වගේ තත්ත්වයකදී විශේෂයෙන් ක්‍රීඩාවේ යෙදෙන දරුවන් සහ විශේෂයෙන් ගුරුවරු මේ හැමෝම අවධානයෙන් යෙදෙන්න ඉන්න පුළුවන් තරම් උදේ කාලයේදී මේ ක්‍රීඩා පුහුණු කටයුතු පවත්වන්න, නැත්නම් හවස 3-4 පහ වෙලා අවුව බැස ගියන් පස්සේ ක්‍රීඩා කටයුතු වල යෙදෙන එක. දවල් කාලයේ ක්‍රීඩාවේ යෙදෙනවා නම් මේ තියෙන තත්ත්වයක් එක්ක ඔබට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි කියනවා heat related illnesses කියලා. අපි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ හඳුනනවා මේවැනි තත්ත්වයන්. ඒ කියන්නේ ඔබට දැඩි අධික ලෙස දහඩිය දැමීම සහ ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම නිසා මස් පිඩුවල ඇති වෙන ආබාධ, ඒ වගේම ක්‍රෑම්ස්, කෙන්ඩ පෙරලීම්, අධික වෙහෙස, ඒ වගේම අවසානයේදී අපි කියන තාමත්ම කම්පන තත්ත්වය නැත්නම් හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වය දක්වා මේක යන්න පුළුවන්. ඒ නිසා අධික ප්‍රශ්නේ තියෙන වෙලාවේ එලිමහනේ ක්‍රීඩා කරනවා නම් හොඳට වතුර පානය කරලා මේ ක්‍රීඩාව සඳහා පුහුණුව තියෙන කෙනෙක් ඇරෙන්න මහා දවාලේ ක්‍රීඩා කරන එක අපිට මේ තියෙන තත්ත්වයකදී
අපිට රෙකමන්ඩ් කරන්න බෑ. ක්‍රීඩා වෛද්‍යවරුන්ට අපිට රෙකමන්ඩ් කරන්න බෑ. ඉතාමත්ම වැදගත් වෙන දේ තමයි පුළුවන් තරම් උදේ 9-10ට පෙර උදෑසන පුහුණු කටයුතු නිමා කරලා හවස 3-4න් විතර පස්සේ හවස ක්‍රීඩා කටයුතු වලට දරුවන් යොමු කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ මේ තියෙන කාලගුණ තත්ත්වයේ ඇතුළතදී. හොඳටම පුහුණු වෙච්ච හොඳ පුහුණුවක් වෙච්ච ක්‍රීඩිකාවක්ට ගැටලුවක් නොවෙන්න පුළුවන්. මොකද මහදවල් ක්‍රීඩා කරන එක. නමුත් මේ පාසල් දරුවෝ කියන්නේ එහෙම මනා ලෙස පුහුණු වෙච්ච අය නෙමෙයි. ගොඩක් අය ආධුනික ක්‍රීඩකයෝ. ඒ නිසා අපි ඔවුන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. බොහොමයක් පාසල් මේක ෆලෝ කරනවා. ඇත්තටම කිව්වොත් කොළඹ ගත්තොත් අපිට මේ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍යකයකට ස්කූල් මෙඩිකල් කරන්න තියෙන කෝට් එක කම්ප්ලීට් කරගන්න බැරි තරම් ළමයි එනවා. ඒකත් එක ගැටලුවක්. ඒ කියන්නේ නමුත් සමහර පාසල් වල අපි දන්නේ නැහැ මේක ෆලෝ කරනවද නැද්ද කියන එක. නමුත් ඒක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න කියන එක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තාම දැඩිසේ කියලා තියෙනවා පාසල් ක්‍රීඩා වෛද්‍යවරු ක්‍රීඩා ගුරුවරුන්ට පුහුණුකරුවන්ට දෙමාපියන්ට මේ හැමෝටම මේ සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒක ඔබට කියන්නේ ඒ චක්‍රලේඛය අදාළව පොතක් PDF එකක් නිකුත් කරලා තියෙනවා. ඔබට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකෙන් ස්කූල් මෙඩිකල් ගයිඩන්ස් කියලා ටයිප් කරලා බලුවොත් ඔයගලන්ට මේ PDF එක එනවා. PDF එකේ සේරම විස්තර ටික මේ පොත් පිංචේ තියෙනවා. ඔබට කියවලා බලා ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ. ඒකේ ස්ක්‍රීනින් කරන්න පාවිච්චි කරන ෆෝම් එක. ඊට පස්සේ මේ සම්බන්ධව කොහොමද ඔබ යොමු වෙන්න ඕනේ කියන විස්තර ටික සේරම මේ PDF එකෙත් සඳහන් වෙනවා. අන්න එතන ලොකු ගැටලුවක් තියෙනවා. ගොඩක් වෙලාවට මෙතන වෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්න. දැන් සමහර වෙලාවට මේකේ මූලික වගකීම පාසල් ගුරුවරුන්ට පමණක් නෙමෙයි දෙමාපියන්ටත් අදාළයි. ගොඩක් වෙලාවට ක්‍රීඩාව යෙදෙන්න ආස දරුවන් මේ ක්‍රීඩාවේ යෙදෙන්න තරගයේ ඔන්නේ මෙන්න දිනකට තමයි මතක් වෙන්නේ අපිට ස්කූල් මෙඩිකල් එක කරගන්න ඕනේ කියලා. එතකොට හදිස්සියේ ගිහිල්ලා කලබලයෙන් මේක කරගන්න ගියාමත් හරියට මේ පරීක්ෂණ වලට යෙදෙන්න බැරි වෙනවා. විශේෂයෙන් මොන හරි ගැටලුවක් තියෙන දරුවෙක් අපි කියන මූලික පරීක්ෂණයේදී යම් අසාමානතාවයක් තියෙන දරුවෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරාන් පස්සේ ඒකට තව දවස් කිහිපයක් ගත වෙනවා. අන්නේ ඒ පරීක්ෂණ ටික කරගන්න අවශ්‍ය කරන කාලය තියාගෙන තමයි අනිවාර්යෙන් අඩුම ගානේ ක්‍රීඩා උළෙලට සති දෙකකටවත් කලින් අඩුම ගානේ මේ අවශ්‍ය කරන මෙඩිකල් එක සම්පූර්ණ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව හෙට මැච් එක නම් අද ඇවිල්ලා මෙඩිකල් එක කරගන්න එක අපිට අනුමත කරන්න බෑ. ඒ කියන්නේ මේ පාසල් වලට මොකක් හරි ඒක දෙන්න ඕනේ නැත්නම් මේක දැන් මේ දින ගානක් තට්ටු ගන්න දැන් මේක දැන් පාසල් තුනන්නේ තියෙන මේක ඇත්තටම දවස් ගානකින් කළොත් මේකට මෙහෙම දෙන්න බෑ කියලා මොකක් හරි ගයිඩන්ස් එකක් ගේන්න ඕනේ දැන්. ඒක ඇත්තටම බලධාරීන් තමයි තීරණය කරන්න ඕනේ. දැන් මේක ප්‍රායෝගික ගැටලුව අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට අපිට මේ ක්‍රීඩා වෛද්‍යකයක බොහොම පොඩි පිරිස් ප්‍රමාණයක් රටවටේම තියෙන්නේ. ඉතින් ඒ හැම ක්‍රීඩා වෛද්‍යකයකින්ම අපිට මේක කරගන්න බැරි නිසා තමයි අපි පුද්ගලික සේවයේ දෙන වෛද්‍යවරු පවා මේකට පුහුණු කරලා තියෙන්නේ. ඒ පුහුණු කරපු වෛද්‍යවරයෙක් හොයාගන්න බැරි වුණොත් සහ ඒ අද රෝහලකට ගිහින් මේක කරගන්න බැරි වුණොත් මේ ක්‍රීඩාවේ යෙදීම කරන්න එපා කියන එක තමයි ඇත්තටම කියලා තියෙන්නේත් මේ චක්‍රලේඛයේ පවා. කියන්නේ මේ මෙඩිකල් එක නැතුව හරිනම් මේ ක්‍රීඩාවේ යෙදෙන්න බෑ. මෙඩිකල් එක තියෙනවා නම් පමණයි ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන්. එතකොට එහෙම මෙඩිකල් එක නැතුව ක්‍රීඩාවේ යෙදෙනවා නම් එතන වරදක් සිදු වෙලා තියෙනවා දෙමව්පියන්ගේ පැත්තෙන් හෝ පාසල් ගුරුවරුන්ගේ පැත්තෙන්. ඉතින් අපි ඒක ඒ සම්බන්ධව ඉතාමත්ම අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා මේක මේ දිගින් මේ කාලේ පාසල් වල ක්‍රීඩා උත්සව දින පවතින කාලේ තුල ශිෂ්‍යයෝ දෙන්නේ තුන් දෙනෙක් වර්තමානයේ මේ ඇව අපිට දැන් දකින්න ලැබිලා තියෙනවා. ක්‍රීඩා උත්සව පවත්වන අවස්ථාවේ මේ තත්ත්වය යම් විදියකට දැන් කියන්නේ රටේ තියෙන මේක ඉස්සරලා මේ වාර්තා වුණේ නැත්නම් වාර්තායි. මොකද මේ වෙනස්කම් මත වෙලා මොකද මේ ළමින් යනවා මේ කාර්ය තත්ත්වය ඕකේ මෙහෙමයි. කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් දරුවෝ ඉස්සරට වඩා ක්‍රීඩා කරන්න පෙළඹෙනවා වැඩි. දැන් එහෙනම් එතන ලොකු තරගයක් තියෙනවා. එතකොට මෙතන
ඒ දේ හින්දාත් අපිට මේ තත්ත්වයන් වැඩිපුර එදිනවා මේ වැඩි වාර්තා වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම දැන් රටේ තියෙන මේ අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඒවත් බලපාන්න පුළුවන් අපිට මේ වගේ තත්ත්වයන් නැති වෙන. විශේෂයෙන් අපි වෙනම දැනුවත් කිරීමක් කරන්න ඕනේ කොහොමද කියලා මේ අධික උණුසුම තියෙන කාලගුණ තත්ත්වයකදී ක්‍රීඩා කරන්නේ. ඒ සම්බන්ධවත් අපේ රටේ පාසල් දරුවන්ගේ සහ ඒ වගේම එලිට් ලෙවල් එකේ ක්‍රීඩාවල පවා දැනීම හරිම අඩුයි.